මේ තියෙන්නේ ලංකාවෙන් අපිට ආතනා කරනවා මේ ඉතින් ඒ ඇක්සිඩන්ට් එකෙන් ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුත කරන පළතුර කියලා. ඒ පළ ගැන හිතන්න පටන් ගන්න ගොඩාක් පුංචි දෙයකින් හරි සතුටු වෙන්න පුළුවන් හිතාට තිබා අවුරුදු උත්සවයේ තිබුණ සකුරා මල් වලින් පිරීලා තියෙනකොට ඉන්නේ චිල් එකේ නම් කිසිම දෙයකට බෑ ඔයාව වටන්න. Welcome to my YouTube channel. අද vlog එකෙන් අරගෙන එන්නේ අද මගේ දවස කොහොමද වැඩත් එක්ක ගත වෙන්නේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ ලංකාවෙන් අපිට ආදරයෙන් ගෙවපු අවුරුදු කෑම. ගෙදර අය හැමෝම එක්ක අවුරුදු සමරන්න තිබුණා නම් කියලා ගොඩාක් හිතුන වාර අනන්තයි. ඒ හැඟීම දැනෙන්නේ පිටරටක ජීවත් වෙන කෙනෙක්ටම විතරයි. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ හොඳම යාළුවන්ට මේ කෑම ගිහින් දෙන්න. පොඩි දෙයක් වුණත් තවත් කන්න ආස කෙනෙක් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න තරම් සතුටක් තවත් නැහැ. මේ පාරේ මට අවුරුදු කෑම නම් හදන්න උනේ නැහැ. අපි අලුත් ගෙදරට ආපු නිසා වැඩත් එක්ක මම ගොඩාක් බිසි වුණා. නමුත් ඉතින් ලංකාවෙන් මට හැම කෑමක්ම වගේ ලැබුණ නිසා ඒකේ අඩුවක් මට දැනුනේවත් නැහැ. දැන් අපි ඉක්මනටම පිටත් වෙන්නයි හදන්නේ. අද හස්බන්ඩ්ගේ නිවාඩු දවස වුණත් අපිට ගොඩක් වැඩ කරගන්න තියෙන නිසා උදෙන්ම පිටත් වෙන්න සිද්ධ වුණා. නැත්තම් මුළු දවසම වැඩ නිසා නාස්ති වෙලා යනවා. අපි පුළුවන් තරම් උදෙන්ම ගිහින් ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න තමයි හදන්නේ. නැත්තම් හස්බන්ඩ්ගේ නිවාඩු දවසේ එයාත් පවුනේ ඉතින්. තෙල් බොන බබෙක් ඉන්නකොට කොහේ යන්නත් කලින් මෙතනට එන්න ඕනේ. ඔයාලගාවත් ඉන්නාද තෙල් බොන බබාලා? අපි මුලින්ම ආවේ බඩු ගන්න ගියුම් සූපයකට. අපිට ගන්න තියෙන බඩු ෆෝන් එකේ නෝට් එකක් දාගෙන ආවම අපිට ලේසි. නැත්තම් එතනට ගිහින් කල්පනා කරන්න ගියාම අපිට ගොඩාක් කාලයක් ගත වෙනවා. අයියෝ මොනවද දෙන්නේ නෑ හැම වෙලේම ජොලියෙන් ඉන්න හස්බන්ඩ් කෙනෙක් ඉන්නකොට දවස ගත වෙනවා දැනෙන්නේ නෑ. අපිට මෙතනින් ගන්න තිබ්බ බඩු ටික නම් අරගෙන ඉවරයි. දැන් අපි ඉක්මනටම ඊළඟ තැනට යන්න ඕනේ. මොකද එතන අපි හරියටම වෙලාවට ඉන්න ඕනේ. දෙන්න මේ වගේ මල් ගොඩාක් දැක්කම මගේ නම් මුළු දවසම සතුටුයි. මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන ඔයාලගෙත් හිත සතුටෙන්ම පිරෙන්න කියලා හැම මොහොතකම. ඊළඟට අපි ආවේ මගේ ෆිසියෝതെරපිස්ට් හම්බ වෙන්න. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ගිහින්ම බලමු. මේ තමයි මගේ තෙරපිස්ට්. අපිට තව වෙලා තියෙන නිසා වාඩි වෙලා ඉන්න සිද්ධ වුණා. ඔයාලා බලනවා ඇති ඇයි අද මම මෙතනට ආවේ කියලා. මම ජපානයට ආවට පස්සේ මාව කහයිරේදී ඇක්සිඩන්ට් වුණා. ඉතින් ඒ ඇක්සිඩන්ට් එකෙන් මගේ අත කකුල දනිස්ස කොන්ද ටිකක් ඩැමේජ් වුණා. ඉතින් ඒ නිසා තමයි මම ට්‍රීට්මන්ට් ගන්න තාම. දැන් නම් මට ගොඩාක් හොඳයි. ඉතින් මේ තෙරපිස්ට් තමයි මට ගොඩාක් උදව් කළේ ඉක්මනටම සනීප වෙන්න. අපි වෙන රටක අය කියලා සලකන්නේ නැතුව හරිම නිහතමානීව අපිට උදව් කළා.
අපේ ජීවිතවලට ගොඩාක් අපහසු කාල එනවා තමයි. ඒත් කොහොම හරි අපි ඒ කාලේ පහු වෙනකන් අමාරුවෙන් හරි අල්ලගෙන හිටියොත් අපි දිනු. මම ඒ දේ ගොඩාක් විශ්වාස කරනවා. අපේ වැඩ ටික නම් දැන් ඉවර වුණා. අපේ හොඳම යාළුවෙකුත් ඇවිත් හිටපු නිසා අපි ටිකක් වෙලා එයත් එනකන් හිටියා. මේ ටෙනිස් බෝල මට දුන්නේ ගෙදර ගිහින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න මගේ කොන්දට. දැන් අපි මේ යන්නේ යාළුවගේ කෑම ටික ගිහින් දෙන්න. යාළුවගේ ගේ ගාව ගොමි කඩයක් තියෙනවා. එතනින් අපේ අලුත් ගෙදරට පොඩි දෙයක්ත් අරගෙන තමයි අපි දැන් මේ යාළුවගේ ගෙදරට යන්න හදන්නේ. ඊළඟට අපි දැන් යන්න හදන්නේ shopping mall එකකට. අපේ පැත්තට යන්නේ. අපි කලින් හිටියේ මේ shopping mall එක ගාව ඉඳන් පයින් යන දුරක ළඟින්. ඒ නිසා මේ තැනට නිතරම අපි එනවා. දැන් අලුත් ගෙදර ඉඳන් නම් අපිට ටිකක් දුරයි මේ තැනට. ටිකක් දුර වුණත් මගේ බෙහෙත් ගන්න තැන තියෙන්නේ මෙතන නිසා අපිට එන්න සිද්ධ වෙනවා. මේ වටපිටාව දකිද්දි නම් ගොඩාක් අපේ පරණ මතක මතක් වෙනවා. මෙතන ඉස්සරහෙන් පේන මැක් එකකින් අපි ගොඩාක් වෙලාවට ඇවිත් කෑම කාලා නිදහසේ ගත කරලා යනවා මමයි හස්බන්ඩ්. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකකුත් මේ shopping mall එකේ ඉඳන් අරගෙන ආවා. ඒ වීඩියෝ එක කරද්දි මම හිටියේ මේ කිට්ටුව. දැන් මම ඉන්නේ වෙනත් අලුත් ගෙදරක. අපේ ජීවිත කාලෙන් කාලෙට හරිම ලස්සනට වෙනස් වෙනවා. හැම හොඳ දෙයක්ම ලැබෙන්න පොඩි කාලයක් ගත වෙනවම. අපි දැන් මුලින්ම යන්නේ මගේ බෙහෙත් ටික අරගන්න. මේ shopping mall එක කියන්නේ අපේ මතකයන් ගොඩාක් පිරුණු තැනක්. ඊළඟට අපි ගියේ දයිසෝ එකට. අපි අලුත් ගෙදරට ගිය නිසා තාම ටික අඩුපාඩු හදාගන්න ඉන්නේ. ඉතින් ගෙදර සම්පූර්ණ වීඩියෝ එකක් මම අනිවාර්යෙන් ඔයාලට අරගෙන එන්නම්. තව ඉස්සරහට අපේ අලුත් ගෙදර හැඩ වෙන විදිහ ඔයාලා එක්ක මම ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. මගේ ගෙදර දවසින් දවස වෙනස් වෙන විදිහ ඔයාලට මම ටික ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝස් දිගටම බලන්න. අපි අලුත් ගෙදරට යන දවස්වලම තමයි මේ දයිසෝ එක ගොඩාක් ලොක් කරලා ආපහු ඕපන් කළේ. දැන් මේ දයිසෝ එක ගොඩාක් ලොකු වගේම මෙතන නැති දෙයක් නැති තරම් හැමදේම තියෙනවා. දැන් මේ වැඩ ටිකත් ඉවරයි. ඊළඟට අපි යන්නේ මගේ ෆෝන් බිල් එක ගෙවන්න. ෆෝන් බිල් එක ගෙවන තැන අපිට පැයකට වඩා වැඩි වෙලාවක් ගත වෙනවා කියපු නිසා අපිට තව වැඩ ටිකක් තියෙන නිසා අපි වෙන තැනකින් ගෙවන්න හිතුවා. දැන් අපි මේ ඔරෙන්ජ් ජූස් එකක් බොන්නයි යන්නේ. මේ මැෂින් එකෙන් අපිට ෆ්‍රෙෂ් ජූස් එකක් එවෙලෙම හදාගන්න පුළුවන්. මම බොන්න හරිම ආසයි මේ ඔරෙන්ජ් ජූස් එක. ඒක හරිම පුදුම රසක් තියෙන්නේ. බීලා තියෙන අය දන්නවා ඒකේ රස කොහොමද කියලා. ජපානයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ජූස් එක කොහෙන්ම හරි බීලා ඇති. මොකද ජපානයේ හැමතැනම වගේ මේ මැෂින්ස් තියෙනවා. අපි දැන් මේ මනටම ගෙදරට ආපහු යන්නයි හදන්නේ. අපිට තව ගමන් දෙක තුනක් තියෙන නිසා මනටම අපේ බඩු ටික බාලා ආපහු අපි ඒ ගමන් ටික යන්න
ලෑස්ති වෙන්නේ. අපි ගෙදරට ආවා. මේක තමයි මම අරගත්තේ කඩෙන්. මට බුදු පහන තියන්න ලස්සන්ට හදාගන්න ඕන නිසයි මම මේක අරගත්තේ දැනට. ගෙනාපු බඩු සේරම අස් කරලා දැන් තමයි අපි ආපහු පිටත් වුණේ ඊළඟ වැඩේට යන්න. අපි ඊළඟට ආවේ කොස්ට්කෝ එකට. එතකොට ගිහින් බලමු. මේ දවස්වල ජපානයේ ගෝල්ඩන් වීක් එක නිසා සතියේ දවසක් වුණත් අද ගොඩක් සෙනග ඉන්නවා මේ තැන. මලක් දැක්කොන්නම් කොහොම හරි අල්ලලම තමයි යන්නේ. නැත්තම් හිතට නිකන් හරි නෑ වගේ. ආමනේ ලොකු ඔයාලට පේනවද මේ ආච්චි මොනවද සුද්ධ කරන පළතුර කියලා? අපි ගොඩාක් කන්න ආස ලංකාවේ ඉන්නකොට මැංගුස් තමයි මේ ආච්චි සුද්ධ කරන්නේ. ලංකාවේ ඉතින් පළතුරක් දැක්කත් අපිට හරි සතුටක් දැනෙනවා. අපිට ඉතින් හැමතිස්සෙම මේ වගේ දේවල් කන්න ලැබෙන්නෙත් නෑනේ. අපේ බඩු ටික නම් අරගෙන ඉවරයි. දැන් ඉක්මනටම යන්න තමයි තියෙන්නේ. අද දවසේ මම බලන තැන්වල මල්. දවසම මාර සතුටුයි මේ මල් දකිද්දි මට නම්. මෙතනට ආවම වෙලාව ගත වෙනවා දැනෙන්නේවත් නැහැ. මොකද මොන පැත්ත බැලුවත් ගොඩාක් දේවල් තියෙනවනේ. ඉතින් අරගත්තේ නැති වුණත් ටිකක් බලලා හරි යනවා. මෙතන තියෙන බිස්කට් වර්ග, චොක්ලට් වර්ග දැක්කහම ගන්නමයි හිතෙන්නේ. ඒත් පැණි රස ගොඩාක් දැන් කණ එක අපි අඩු කරලා තියෙන නිසා මේ වගේ ගොඩාක් ලොකු කිලෝ ගණන් වලින් තියෙන පැක් අරගන්න එක අපි අඩු කරලා තියෙන්නේ. මොකද අපි මොන දේ කළත් සෞඛ්‍ය ගැනත් ගොඩාක් හිතන්න ඕනේ. මම ජපානයට ආවට පස්සේ ගොඩාක් බර වැඩි වුණා. මොකද ලංකාවේ නැති අපි ආස කරන ගොඩාක් කෑම වර්ග මෙහි තියෙනවා. ඉතින් ආපු මුල් දවස්වල ඒ දේවල් කන්න අපි ගොඩාක් ආසයිනේ. දැන් මම ටිකක් මගේ පර ගැන හිතන්න පටන් ගන්න තියෙන්නේ. මොකද මම ලංකාවේදී ජිම් එකට ගියත් මෙහෙදි මම තාම ජිම් එකට යන්නෙත් නැති නිසා මගේ බර ගොඩාක් වැඩි වුණා. ඒ නිසා මම තව ටිකක් මගේ බර අඩු කරගන්න ඕනේ කියලා දැන් හිතලා තියෙනවා. මට පුළුවන් වෙලාවට මම ඩයට් එක කරනවා. නමුත් එළියට ආවම මම ආස කෑමක් තියෙනවා නම් මම ඒක කනවා. අපි මෙතනට ආවොත් අනිවාර්යෙන් පීට්සා නම් කන්න අමතක කරන්නේ නැහැ. මොකද මෙතන පීට්සා ගොඩාක් රසයි. අපි කෑම කාලා ආපහු shopping mall එකට ආවා. එතනදි මේ ලස්සන Hello Kitty කෙනෙක් මට හදාගන්න පුළුවන් වුණා. ඒක මාරම ලස්සනයි. හදලා ඉවරනහම බලන්නකෝ ඔයාලා. මම මේ Hello Kittyට ගොඩාක් ආසයි. අපිට ලැබෙන මේ වගේ පුංචි අවස්ථාවක් වුණත් සතුටින් ඉන්න හොඳටම ඇති. Tamanට ලැබෙන පුංචි දෙයකින් හරි සතුටු වෙන්න පුළුවන් හිතක් මට ලැබිලා තියෙන එකට මම මටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලත් මං වගේද? අපි ආයෙම ආවේ මගේ ෆෝන් බිල් එක මෙතනින් ගෙවා ගන්න. කලින් තැනින් අපිට කරගන්න වෙලාවක් තිබුණේ නැහැනේ. ඒ නිසා අපි දැන් මෙතනට ආවා. බිල් එක ගෙවලා ඉවර වෙලා එද්දි හොඳටම වැස්සකුත් පටන් ගන්න තිබුණා. ඔයාලට මේ පේන තැන දැක්කම මේ කොතනද කියලා මතක් වෙන්න ඇති. මේ තමයි මේ පාර චිබා අවුරුදු උත්සවයේ තිබුණ තැන. අපිට ගොඩක් කිට්ටුවෙන් තමයි මේ තැන තියෙන්නේ.
ඒත් හස්බන්ඩ් ඒ දවසේ වැඩ නිසා අපිට අවුරුදු උත්සවයට නම් එන්න බැරි වුණා. මේ දෙපැත්තේ තියෙන්නේ සකුරා ගස් යායක්. සකුරා මල් වලින් පිරීලා තියෙනකොට මේ තැන මාරම ලස්සනයි. මම FB page එකේ නම් සකුරා වීඩියෝ එකක් දාලා ඇති මෙතන. ඔයාලට බලන්න මම description එකට link එක දාලා තියන්නම්. අපේ ජීවිතවලටත් මේ වගේම විවිධ කාර්තු වෙනවා. අපේ ජීවිතවල දුක දවස් වගේම සතුට පිරුණු දවස් පිරීලා තියෙනවා. ඉතින් අපි ලස්සනට hina වෙලා ඉන්න දවස්වලටත් අපිව අවුල් කරන්න දුකටපත් කරන්න ගොඩාක් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔයාලටත් මේ අත්දැකීම් ඇති කියලා මම හිතනවා. ඒ වගේ මිනිස්සුන්ගේ පහත් මානසික මට්ටම තේරුම් ගත්තහම අපිට ජීවත් වෙන්න ගොඩාක් ලේසි. ඉතින් වටපිටාවෙන් මොන කුණාටු ආවත් ඔයා ඇතුලෙන් ඉන්නේ චිල් එකේ නම් කිසිම දෙයකට බෑ ඔයාව වටන්න. මම මේ කියන දේ ඇත්ත නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඉතින් අදත් මගේ vlog එකත් එක්ක එකතු වුණු ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙම ලස්සන vlog එකකින් හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් ඉන්න.